හායි යාළුවනේ. ඔන්න මම දෙවෙනි වීඩියෝ එක අරන් එනවා. අසංග මහත්තයාගේ බහිරව කන්දේ කියන ගීතයේ තේරුම තමයි අද මම කියලා දෙන්න යන්නේ. බහිරව කන්දේ සමාධි බුදු රස සෙන්කඩගල පුර බැලුවා. ඒ කියන්නේ බහිරව කන්දේ නුවර බහිරව කන්දේ තියෙනවා සමාධි බුදු පිළිම. අට්ටිය දන්නවද? ඒක බලාගෙන ඉන්න නුවර පැත්තේ. ඉතින් ඒ සමාධි බුදු පිළිමෙට පේනවා කියනවා කොළඹ වීදියේ සුරා සැල්ලසර පොඩි කන මිනිසුන් දුටු වගේ. ඒ කියන්නේ නුවර කියනවා කොළඹ වීදිය කියලා හැම පාරක්. ඒ පාරේ සුරා සැල්ලසර පොර කන මිනිසුන් දුටුවා කියලා තමයි කියන්නේ. ඒ බුදු පිළිමේ නිසලව වැඩ ඉද්දී කියනවා රන් වියනේ රන් වන්නේලියෙන්වත් මග නොපෙනේදයි සිතුවා කියලා. ඉතින් ඒ කියන්නේ නුවර ඔය කට්ටිය දකින්න ඇති අර නුවර උඩ ගහලා තියෙන වහලයක් රත්තරන් මගේ පහලයක්. ඒක දැකලවත් මිනිස්සුන්ගේ සිත පැහැදිලි කියලා හිතුණලු. අදේ බෞද්ධ ලෝක දක්වා ඇසුණා කියනවා. ඉතින් අස්ගිරියේ තේවානාදී තියෙනවා. ඉතින් ඒක බඹලව දක්වා ඇසුණලු. ඉතින් එතකොට ඒ ජය හඬ මුසුවි දූවිලි සුළඟ රාමේර සුවඳක් දැනුණා. ඒ කියන්නේ සාමාන්‍ය තේවානාදී තියෙද්දිත් මිනිස්සු අරක්කු බොනවා කියලා තමයි ඒකෙන් කියන්නේ. එතකොට ඒ මිනිස්සු එතනින් යනවා එනවා. එතකොට ඒ අරක්කු සුවඳ දැනෙනවා කියන එක තමයි එතනින් කියන්නේ. අමන බමන ගීගේන කොමන අරුත්දයි නොදැන. මේ සින්දුවේ තේරුමක්වත් දන්නේ නැති සින්දුව තමයි ඒ කට්ටිය කියන්නේ. ඒ ගීයේ අපුරුසුරේට කියන්නේ ඒ සංගීතයේ සද්දෙට තේවානාදියත් නැකිනවා. වැවරවුමේ තියෙනවා ලොකු හෝටල් තියෙනවා. ඒ වගේ අර කුණු වතුර ඔක්කොම වැවට ගලාගෙන එනවා. ඉතින් ඒ වතුර කවලම් වුණාට පස්සේ නිල් පාටේ තියෙන වතුරත් කොළ පාටල වෙලා තියෙන්නේ අන්න හේතුවමත් කියලා තමයි කියන්නේ. ඒ වතුර නිසා වැවේ ඉන්න මාළුවෙක් පාව මැරුණා. ටික කාලයක් තිබ්බා වැව මේ යන්න බෑ වැව මාළු ගඳ තියෙනවා. ඉතින් ඒ ගඳ නිසා දලනා මාලිගාවේ තියෙන මල් වල පවා සුවඳ මැකිලා ගියා කියන අසංග මහත්තයා ඒ විදිහට කියනවා. ඉතින් ඔන්න ඕක තමයි බහිරව කන්දේ සින්දුවේ තේරුම. ඉතින් මේ සින්දුවත් හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔය මන් දන්නේ විදිහට තමයි මම සින්දුව කියලා දෙන්නේ. නිසල හිමිරුව සංසුන් පැවතුම් තාදී ගුණ සීකෙරුවා රන් වියනේ රන්වන් එලියෙන් වත් මග නොපෙනේ දැයි සිතුවා.